He is always begging off at the last minute. මෙන්න මේ වාක්‍ය දිහා බැලුවම මම මොකක්ද අදහස් කරන්නේ begging off කියලා. He is always begging off at the last minute. මේක තුල මම පාවිච්චි කරා begging off කියලා. ඒ ඇත්තටම phrasal verb එකක් beg off කියලා තියෙනවා. මොකද්ද මේ beg off කියන phrasal verb එකේ අර්ථය? මේක හරි ලස්සන phrasal verb එකක්. This means to say that you are unable to do something that you have already acted to do. එකඟ වෙලා තියෙන යම් දෙයක් කරන්න නැතුව ඉන්නවා කියලා කියනවා කියන අදහස තමයි මේ beg off කියන phrasal verb එකේ එන්නේ. දැන් මම පාවිච්චි කරපු වාක්‍ය දිහා බැලුවොත් he is always begging off at the last minute කියන එකෙන් අදහස් වෙන්නේ ඔහු හැම විටම අන්තිම මොහොතේ ඇවිල්ලා බාරගත දේ කරන්න බෑ කියලා කියනවා කියන වගේ අදහසක් තමයි එන්නේ. මේක හරි ලස්සන phrasal verb එකක්. අපි එදිනදා ජීවිතේ කතා කරද්දී වාට කියන්න ඕනොත් ඔයා එකඟ වෙලා තියෙන යම් දෙයක් කරන්න එකඟ වෙලා තියෙන යම් දෙයක් කරන්නේ නැහැ කියලා අන්න ඒ වෙලට beg off කියලා පාවිච්චි කරන්න පුළුවන්. වෙන කෙනෙක් ඒක කරද්දී වාට ඒක ලස්සනට පාවිච්චි කරන්න පුළුවන්. ඒ නිසා මේ beg off කියන phrasal verb එක ඉදිරියට ඔයාගේ ඉංග්‍රීසි වලදී පාවිච්චි කරන්න මතක තියාගන්න.